දාගන්න ඇප් එකකින් විතරයි මේක ගමන් කරන්න පුළුවන් කියලා. Guys, after long time අද හිතන් ඉන්නවා මෙට්‍රෝ බස් එකක නාවින්න හන්දියේ ඉඳලා මාකුඹරට යන්න. මුලින්ම ඇප් එක අරගෙන බැලුවා බස් එක මේ වෙලාවේ කොහෙද තියෙන්නේ කියලා. මම මේ බලනකොට නම් බස් එක දෙල්කඳ පැත්තේ ඉඳන් එන ගමන් තිබ්බේ. මම ඉක්මනට ගියා නාවින්න හන්දියට. බස් එකට නගෙන මුල් ටික වීඩියෝ කරගන්න බැරි වුණා. අපිට අර ෆෝන් එකේ එන QR කෝඩ් එක ස්කෑන් කරන්න තියෙනවා බස් එකට නගින්න කලින්. ගයිස් බස් එකට නැග්ග බස් එකේ මමයි තව දෙන්න විතරයි ඉන්නේ. අපි බස් එකට නගිනකොට මෙන්න මේ රීඩර් එකට අපේ QR කෝඩ් එක ස්කෑන් කරගෙන තමයි බස් එකට නගින්න ඕන. නාවින්න හන්දියෙන් තමයි බස් එකට නැග්ගේ. ඇත්තටම මමයි තව දෙන්නෙක් විතරයි බස් එකේ. බස් එකට තුන් දෙනයි. මම දන්නේ මිනිස්සු මේක යූස් කරන්නේ නැත්තේ කියලා. මෙච්චර මෙහෙම සුව පහසුවට යන්න පුළුවන් ගමනක් මම හැරගන්නේ ඇයි? මම දන්නේ ඇයි කියලා. දැන් මම ඉන්නේ මහරගම අපේක්ෂා රෝහල් පරිශ්‍රයේ. මේ බස් එක රෝහල ඇතුළටම යනවා. දැන් තමයි රෝහලෙන් පිටත් වුනේ. එතකොට ගොඩක් අය හිතන් ඉන්නේ මේක එකට දාගන්න ඇප් එකකින් විතරයි මේක ගමන් කරන්න පුළුවන් කියලා. එහෙම නෑ. ඔයාලට කැමති පේමන්ට් කරලා වුණා මේ බස් එකේ ගමන් කරන්න පුළුවන්. ඔන්න ඔහොමයි නාවින් ඉඳලා මාකුඹරට ආවේ. මේ තියෙන්නේ ගමනින් පස්සේ අපිට මෙට්‍රෝ බස් ඇප් එක පේන විදිය. නාවින හන්දියේ ඉඳලා මාකුඹුර බස් ස්ටෑන්ඩ් එකට මට රුපියල් 135ක් වැය වෙලා තිබ්බා. ඒක ඇත්තටම හරිම සාධාරණ මුදලක්. මේ හිස්ටරි කියන ඔප්ෂන් එකෙන් ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාලගේ ගමනට වැය වෙච්ච මුදල. අන්තිමට ඉතින් මාකුඹුරෙන් මාතර බස් එක නැගලා ගෙදර ආවා. ආයෙත් ඉතින් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.